හයි ආදරෙන් පිළිගන්නවාල හැම දෙනාවම හශාමිස්ටික් YouTube චැනල් එකට ඉතින් මොක වෙන්නේ ගොඩ දවසකින් ආවේ අදත් තරංගාවා හොඳ විදිහටම හොල්මන් කතාවක් අදරංගාවේ මංගලියපු 58 වන කෙටි කතාව ඉතින් කතාවට යන්න කලින් ඔයාලන් ඉල්ලන්න තියෙන්නේ අලුතෙන් හදපු channel එකක් මේක අනිවාර්යෙන් වීඩියෝ හොඳයි නම් like එකක් දාලා කමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන් subscribe පාරක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් ඉතින් අපි යමුවත් මයි 58 වන කෙටි කතාව එහෙමත් නැත්නම් මේ channel එකේ දාන දෙවෙනි කෙටි කතාව විදිහට මම ගෙනල්ලා තියෙන්නේ මම්ම ලියපු කඩවර උදහස කියන මගේ කෙටි කතාවක් ඉතින් මේක තරමක් වෙනස් කතාවක් කතාව ගැන කියවුණොත් මේක කියවෙන්නේ වරමක් කම්බිච්ච සෝමපාල කියලා පුද්ගලයෙක් සහ ඇගේ බිරිඳ මොකේ බිරිඳ වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. මම කිව්වොත් මේ සෝමපාල කියලා පුද්ගලයෙක් ඉන්නවා මේ ගමක. ඉතින් ඔහුට වරමක් හම්බෙනවා කඩවර උන්නාන්සේගෙන් කඩවර දෙවියන්ගෙන් වරමක් හම්බෙලා ඒ වරමත් එක්ක යා දේවාලයක් පටන් අරන් ඉතින් මේ සෝමපාල කියන්නේ හරියට අහිංසකව ගමේ ජීවත් වෙන නිකම්ම යම් මිනිස්සෙක් හැමෝටම බයි වගේ ඉන්නේ හැමෝගෙම අර දේවාලේ පටන් ගත්තට පස්සේ හැමෝටම ඕන දෙයක් කරලා දෙනවා ඔළුව නමාගෙන. ඉතින් ඒ වගේ ඉන්න මිනිස්සෙක් ගැන තමයි මේ කියවෙන්නේ. මේ මිනිස්සයාට එකපාරට ලොතරැයියක් ඇදිලා වෙච්ච සිදුවීමක් වටා තමයි මේ කතාව යන්නේ. කතා නැතුව අපි යමු කතාවට. ඉතින් මේ කතාව පටන් ගන්නකොට මේකේ චරිත දෙකක් ඉන්නවා. සෝමපාලයි යසෝමයි කියන සැමියයි බිරිඳයි වටා තමයි මේ හොල්මන් කතාව මන් ලියලා තියෙන්නේ. ඉතින් හැමෝටම වයි ගම පිටිපස්සේ ගම කිලවරේම වෙන්න තිබ්බ සාමාන්‍ය මෙටි ගෙදරක තමයි මේ දෙන්න ජීවත් වෙන්නේ. හැමෝටම හිස නමාගෙන ජීවත් වෙනවා කියලා මේ යසෝම සෝමපාලට හැම වෙලෙම ගෑ ගහනවා. ඉතින් සෝමපාලත් ඔය හැම බැනුමක් මහාගෙන අර ඔහේ ගේ මුල්ලකට වෙලා ඉන්නවා වගේ සද්ද නැතුව ඉන්නවා. කොහොම හරි ඕම යනකොට මේ සෝමපාලට වරමක් හම්බෙනවා. ඒ කියන්නේ කඩවර දෙවියන්ගෙන් වරමක් හම්බෙලා ඉතින් මේ සෝමපාල එකපාරටම පටන් ගන්නවා මේවා කියන්නේ. අර අනාවැකි ඔය මේක අෂ්ටක වගේ දේවල් කියන්න පටන් ගන්න මෙයාට නිකන් වරමක් හම්බෙලා කියන දේවල් ඇත්ත වෙනවා. ඉතින් යක්කු වෙලා වන්න පුළුවන් වෙලා ඒ වගේ গুপ্ত දේවල් කරන්න මෙයාට පුළුවන් වෙනවා. කොහොම හරි මේ දේවලුත් එක්ක මෙයා දේවාලයක් දානවා පොඩියට ගෙදර. ඕක දාගෙන දැන් ඉන්නවා. කොහොම ඉන්න අතරතුර මාස ගානක් දැන් යනවා. මාස ගානක් යනවා කියන්නේ රති ගානක් යනකොට මෙයාගේ ශරීරය එකපාරට වෙනස් වෙනවා. ඒ කියන්නේ අර නිකන් ඔහේ හිටපු අහිංසක මිනිහා අහිංසක මිනිස්සයා අහිංසක සෝමපාල එකපාරට ඇඟෙහිම මහත් වෙලා හැඩි පිරිමියෙක් වෙනවා. ඉතින් මේ හැඩි පිරිමියෙක් වෙලා කටහඬ එහෙම වෙනස් වෙලා රැවුල් එහෙම එකපාරට වවාගෙන නිකන් අමුතු තේජසක් මවා ගන්නවා මේ සෝමපාල. ඒ තරම් හැඩි පුද්ගලයෙක් විදිහට ඇවිල්ලා තමයි මේ වැඩ පටන්ගෙන දැන් දේවාලේ වැඩත් එක්ක මෙයා අමුතුම පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ අසෝමට බයින්ද එහෙම පටන් ගන්නවා. ඉතින් මේ හැම දේමත් එක්ක යසෝමටත් හිතා ගන්න බැරි වෙනවා මේ සෝමපාලට හිටි හැටි උනේ මොකද්ද කියලා. කොහොම කාලේ ගත වෙලා යනකොට ඉතින් සාමාන්‍ය විදිහට යනවා. මෙයා සෝමපාල ඉතින් විනෝදාංශයක් විදිහට හැමදාම ලොතරැයි ගන්නවා පොඩි කාලේ ඉඳන්ම. එයාගේ තිබ්බ පුරුද්දක් තමයි ඒක. එයා කසාද බඳිනකොට යසෝමටත් කියලා දිනවා මට මෙහෙම පුරුද්දක් තියෙනවා ඒක පොඩි කාලේ ඉඳන්ම මගේ හීනයක් වෙනුවෙන් තමයි එයා කරන්නේ කියලා තමයි එයා කියන්නේ. ඉතින් මේ ලොතරැයි ගන්න පුරුද්දට යසෝම නම් එච්චර කැමති වුණේ නෑ. මොකද එයා මේ දේවාල බැතිමතෙක් විදිහට මේ ඔය වගේ දේවල් කරන එක එච්චර තින් නුවණට හුරු නෑ කියලා වගේ ඉතින් හිතන්නේ. ඉතින් කොහොම හරි ලොතරැයි ගන්න පුරුද්දත් එක්ක දවසක් රෑක මේ සෝමපාල ගෙදරට ගොඩ වෙන්නේ. වෙනදා වගේම දැන් සෝමපාල ඉතින් හැමදාම හවසට ටවුමට යනවා. ඒ මොකද ලොතරැයි ගන්න. ඉතින් උන් එක දවසක් ඔය වගේම වෙනදා වගේම
ලොතරැයි අරගෙන දැන් ඇවිල්ලා මම පුරුදු විදිහට රෑ 9ට රූපවාහිනිය දාගෙන ඉතින් මේ ලොතරැයි බලන්න තමයි දැන් ඕන් සෝමපාල හදන්නේ. ඒක පාරටම සෝමපාල පුරුදු විදිහට ඕන් කෑ ගහනවා. මේ යෝධී ඔය බත් ටික බෙදාන් වරෙන් ඉක්මනට මට ලොතරැයි ටික බලන්න තියෙනවා. මොන මගුලක් කරනවද මේ රෑ තිස්සේ කියලා එකපාරට කෑ ගහනවා. ඉතින් යසෝමත් දැන් මේ හැඩි දැඩි එකපාරට වෙනස් වෙච්ච සෝමපාලට බයි ඉතින් ඕන්නෙන් ටක් ගාලා වෙනදා විදිහට බත් ටික බෙදාන් එනවා. කොහොම හරි ඇවිල්ලා මේ සෝමපාලට කෑම එක දෙන්න විචාට එන්න දෙපයි නැත්තම් මේ මිනිස්සයා කෑ ගහනවනේ. ඉතින් මේ ඇවිල්ලා ඕ දොරෙන් එළියට එනකොටම එකපාරට සෝමපාල කෑ ගහනවා. කෑ ගහනවා මම දිනුවා යෝධී මම දිනුවා. අය මම හිඟන්නෙක් වෙන්නේ මම දැන් කෝටිපතියෙක් මෙච්චර දවසක් දැකපු හීනේ මම දිනුවා යකෝ කියලා කෑ ගහනවා. ඉතින් මේ සෝමපාලට වෙන්නේ මොකක්ද කියලා බලන්න බත් ටිකත් අතෑරලා ඉතින් යසෝම කලබල වෙච්ච පාරට බත් එකත් අතෑරලා තමයි දුවගෙන ඉන්නේ. ඒක ගැන ගානක් නෑ මේ වෙලාව සෝමපාල ඉන්නේ එනම් සතුටින් ඉන්නේ මේ වෙලාවේ. මොකද මෙයාට ලොතරැයියක් ඇදිලා තමයි මේ කේස් එක වෙලා තියෙන්නේ. දැන් මේ යසෝම දන්නේ නෑ එයාට ලොතරැයියක් ඇදිලා තමයි මේ කෑ ගහන්නේ කියලා. ඉතින් යසෝම වය වෙලා ළඟට ඇවිල්ලා අහනවා මොකද මිනිස්සුયો මේ වෙලා තියෙන්නේ මෙච්චර කෑ ගහන්නේ මම හොඳටම බය වුණා කියලා කෑ ගහනවා. ඉතින් මේ වෙලාවේ සෝමපාලක පාරටම කෑ ගහලා කියනවා යකෝ මම දිනුවා මම මෙච්චර කාලයක් ලොතරැයි අරගෙන මෙච්චර කහින ගොඩක් මවන් හිටියේ අද අවුරුදු 30කට පස්සේ මගේ සීරම සීන හැබෑ වුණා කියලා කෑ ගහනවා. මම ඊට පස්සේ කිසි දෙයක් කරන්නේ මම දැන් කෝටිපති කියලා කෑ ගහනවා. ඉතින් යසෝමට මේක එච්චර සතුටු නෑ ටිකක් යසෝමත් සතුටු වුණා. ඒ වුණාට යසෝමට තේරුණා මේ දිනුමත් එක්ක මෙයාට ඉතින් කරදරයක් වෙන්න පුළුවන්. මොකද දැන් මෙයා ඔය දේවාලයක් කරගෙන යන්නේ. ඔය දේවාලය කරන අතරට වෙන මොකක් හරි වෙයි කියලා යසෝමට බයක් ඇති වෙන්න පටන් ගත්තා. මොකද මෙයා දේවාලේ වැඩ නවත්තලා වෙන මොකක් හරි පටන් ගනී කියලා යසෝමට පොඩි සැකයක් එන්න පටන් ගත්තා. ඉතින් ඒ සැකේ ඇත්තක් වෙයිද කියලා බලන්න පුළුවන් වෙන්නේ උදේට. නිසාම දැන් සෝමපාල එහෙම්ම කෑම ගෑවිත් නැහැ. ලොතරැයියත් අරගෙන එහෙම්ම කාමරයට වැදුනා. මේ යසෝම හිටපු පුටුවෙම යසෝම පුටුවකට වාඩි වෙලා හිටියා. සෝමපාලත් ලොතරැයියත් අරන් ඒ සතුටින්ම කාමරයට ගිහින් නිදාගත්තා. එතකොට ඉතින් යසෝම හඬා විද කරලා අහනවා මේ මිනිහා ඇයි මිනිහු අද රැයට කන්නේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ ඉතින් සෝමපාල කියනවා මට ඔය කන්න ඕනේ නෑ අකෝ දැන් මම උදේට මොන හරි කන්න දැම්මට මේ සතුට ඇති බඩ පිරෙන්න කියලා කාමරේට යනවා. ඉතින් යසෝමත් එහෙම ඉඳගත්ත පුටුවෙම නිින්ද යනවා. එයාටත් නිින්ද යනවා එහෙම. ඉතින් සෝමපාලත් අර සතුටින්ම ගිහින් නිදාගන්නවා. දැන් මුළු රෑ පුරාම යසෝමට කල්පනාව තියෙන්නේ මම මේ සෝමපාලට මොන වගේ කරදරයක් වෙයිද මේ ලොතරැයි දිනුම හින්දා කියලා. ඉතින් කොහොම හරි මේ හැමදේම එක්ක වුන් රැයදි වෙනවා. පහවදා උදේ ඇස්සැරලා බලන යසෝම දකින්නේ සෝමපාල ගෙදර නැහැ කියලා. ඉතින් සෝමපාල ගෙදර නැහැ මේ වෙලාවේ. කොහෙ ගියාද කියලා දන්නේ නැහැ. ඉතින් සෝමපාලව හොයනවා හැම තැනම දැන් යසෝම. දේවාලේ දිහාට ගියාම දේවාලේ දිහාට යනවා බලන්න. මොකද මේ වෙනතට ආවතේව කරනවානේ මේ සෝමපාල. දේවාලේ දිහාට ගියාම කවදාවත් නැති විදිහට දේවාලේ වහලා වෙනදා පහන් පත්තු කරලා සුවඳ දුම් වලින් නැවිච්ච සුවඳක් තියෙන දේවාලේ කවදාවත් නැතුව වහලා තියෙනවා දැක්කහම යසෝමගේ ඇස් දෙක උඩ ගියා. මොකද මේකෙන් අනිවාර්යෙන්ම මොකක් හරි අවඩක් වෙන බව යසෝම දන්නවා. ඉතින් සෝමපාලව කොච්චර හෙව්වත් යසෝමට සෝමපාලව හොයාගන්න නම් බැරි වුණා. ඒත් එක්කම යසෝමට එකපාරටම මතකෙට එන්නේ සෝමපාල කියපු දෙයක්. සෝමපාලට ඊරේ
කලින් දවසේ රෑ වෙච්ච දේ මතක් වෙනවා එකපාරට යසෝමට. ඉතින් යසෝමට මතක් වෙනවා ලොතරැයියක් ඇදුනනේ මේ මිනිහට. දැන් මොන හතර දිබ්බායි ගියාද දන්නේ මොන කරදරයක් කරගන්න ගියාද දන්නේ මට. ඉතින් එයාට නොකිය ගෙදරින් ගියපු එකට යසෝමට දැන් සෑහෙන අවුල. ඉතින් කරගන්නම දෙයක් නැතිකමට ඉතින් ගෙදර වැඩ ටිකක් කරගෙන කොහොම හරි අර දේවාලේ ආවතේව වැඩ ටිකක් කරගෙන යසෝම හිටියා දැන්. දැන් දන්නවා අනිවාර්යයෙන්ම සෝමපාල ගිහින් තියන්නේ අර ලොතරැයියත් අරගෙන ඒ වැඩේටම තමයි ගියා. කොහොම හරි ওই දවසත් ඔහොම ගෙවිලා යනවා. දැන් ඔන්න එදා හවස් වෙලා. හවස් වෙනකොට දැන් මට හවස් වෙලා ඔන්න කරවල වැටිගෙන එනකොට ඉස්සරහ පිරට වෙලා වාඩි වෙලා ඉස්සරහ පිරට වෙලා ඉඳගෙන ඉන්න යසෝමට පේනවා දැන් ඔන්න උදේ පාන්දර පැදුරටත් නොකිය ගියපු සෝමපාල මෙන්න ගෙදර එනවා. හැබැයි එන්නේ වෙනද විදිහට නෙමෙයි. දෙපැත්තට වෙනි එනවා දකින්නවා. ඉතින් යසෝමට මීටර වෙනවා ටක් ගාලා අද නම් මේ මිනිහා හොඳටම බීලා ඉන්නේ. කවදාවත් නැතුව අද මොකද මේ කවදාවත් නැතුව මෙයා බීලා කියලා ඔන්න දැන් යසෝමට ටිකක් තරහ යනවා. මොකද මේ සල්ලි නැතුව දැන් හිටියේ සල්ලි හම්බුනාට පස්සේ එකපාරට බොන්න පටන් ගත්තා. දැන් ඔන්න වෙනිම වෙරිමරගාතේ සෝමපාල එනවා යසෝම ඉස්සරහට. එකපාරට නෝනි බාර ඔබ කොහෙද ඉන්නේ මෙච්චර වෙලා? මම ගියා මගේ සල්ලි ගේන්න. දැන් ඔබ බය වෙන්න එපා. මම දැන් කෝටිපති. හෙට ඉඳන් අපි කඩෙන් කමු. දැනට මේක හදලා ගනින්කො මට කන්න කියලා අතේ තිබ්බ පාර්සලයක් යසෝම අතට දෙන ගමන් මිනිහගේ ඇතුළට ගියා. අතට දුන්න මල්ල කෝකටත් කියලා ලෙහලා බලපුවාම ඇතුලේ තිබ්බ ඌරු මස් ටික දැක්කහම තමයි යසෝමගේ ඇස් දෙක උඩ යන්නේ. පිලී જાති ගිනල්ලනේ මේ මිනිහා කියලා කෑ ගහගෙන එකපාරට මස් ටික අල්ලලා විසික් කරනවා. මේ සිද්ධියෙන් වෙනටම තරහ ගිය සෝමපාල මොකද මේ සෝමපාල මෙතෙන්ට ඇවිල්ලා යසෝමට කෑ ගහනවා. මොකද ගේනීටට වෙලා තියෙන්නේ? මොකද මං ගෙනාවු මස් ටික වික්කේ. උඹට වැඩක් නෑනේ. උඹට ඉන්න බැයි නම් මේ මලයිලව් දේවාලෙත් තරම් ගෙදරින් ඵලයන් කියලා කියනවා. ඊට පස්සේ යසෝමටත් මල පයින්නවා දැන් මේ විලාවේ. ඉතින් යසෝමත් කියනවා තමසේ මේ දේවාලයක් පටන් ගත්තා නම් ඒ විදිහට යාවතේව ටික කරගන්නවා. ඔය මොන සල්ලි තිබ්බත් වැඩක් නෑ මේ දේව උදහසට ලක් වුණොත් කියලා දැන් මේ තමසේ ඕන දෙයක් කරගන්නවා. මේක කරලා දේවාලේ ආවතේව වැඩ ටික කරලා යන්න ඕන තිබ්බා හතර තිබ්බායක යනවා කියලා කියනවා. ඉතින් මේ හැම දේම එක දැන් සෝමපාලට තව තවත් තරහ යනවා. සෝමපාලට තරහ ගියාට දැන් යසෝමත් තරහින් තමයි ඉන්නේ. සෝමපාලට තරහ යන්නේ එයාගේ සල්ලි හම්බෙච්ච එක ගණන් ගන්නේ නැතුව මේ යසෝම දැන් කියවන හින්දා මේ මලයිලව් දේවාලේ හින්දා තමයි මේ හැම දෙයක්ම කියලා එක පාරට තරහින් කෑ ගහන සෝමපාල යකඩ ඉන්නකුයි උදළුයි අරගෙන දේවාලේ පැත්තට දුවන්න ගන්නවා. දැන් මේ දේවාලේ විනාශ කරලා දානවා කියලා. යසෝම දන්නවනේ දැන් මේ මිනිහා මේ වෙරිමරගාතෙන් මහා විනාශයක් තමයි කරන්න යන්නේ කියලා. යසෝම දැනගන්න හින්දාම අර සෝමපාලගේ අතේ එලිලා කෑ ගහනවා මිනිහෝ විනාශ කරන්න එපා. තමුසට ඕනේ මේ ගෙදර ඉන්න එකත් නැති කරගන්නද කියලා රෝමියෝ කියලා. ඉතින් කොහොමයි සෝමපාල නවත්තන්න හැදුවා. ඒ හැඩි දෙටි අත්වල තියෙන ශක්තියට යසෝමට කරගන්න පුළුවන් දෙයක් නැති වෙනවා. අන්තිමේට කොහොම හරි යසෝමවත් තල්ලු කරලා දේවාලය ඇතුළට කඩාපයින් සෝමපාල අර ඇතුළේ තියෙන සේරම කඩන බිඳෙන සද්දේ එළියට වෙලා අඬ අහන් ඉන්න තමයි යසෝමට සිද්ධ වෙන්නේ. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ කතාවට මොන වගේ දෙයක් වෙයිද? මම මේ කතාව තාම මෙතෙන්ට විතරයි ලියලා තියෙන්නේ. ඉතින් ඊළඟ කොටස් ටික අනිවාර්යෙන් ලියුවට පස්සේ දෙවෙනි කොටසක් විදිහට කතාව ඉතුරු ටික අරන් එනවා. අනිවාර්යෙන්ම ලබන සතිය ඇතුළත දෙවෙනි කොටස පෝස්ට් කරනවා. ඉතින් දැනට මෙතනින් මේ කතාව නවත්තනවා. විනාඩි 16ක් පුරාවට
තව ඉස්සරහට තව දිග කතා ගහන්න පුළුවන්. මේවා මං විසින්ම ලියන කතා. ඉතින් සබස්ක්‍රයිබ් කරලා අනිවාර්යෙන් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලා ළඟට ගෙන්න ගන්න. එහෙනම් දෙවෙනි කොටසින් හම්බෙන පුරාවට අනිවාර්යෙන් ගිහින් එන්න. දෙවෙනි කොටසින් හම්බෙනකන් ඔයාලා හැමෝටම ආයුබෝවා වඩා ගිහින් එන්න. thank you goodbye පරිස්සමෙන් ඉන්න බත් කන්න ඕනේ. එහෙනම් දෙවෙනි කොටසින් ඉක්මනටම හම්බෙමු. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියන්න. ගිහලා එන්නම්. ආදරේ සත්තාරම්.